අපි මෙතන අපිට මේන්ලි මෙතනදී අපි බලන්නේ පබ්ලික් ස්ටෝ ටැබ් එක තමයි අපි බලන්නේ මෙතනදී ප්‍රොඩක්ට් සෝටින් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපිට මෙතනින් බලන්න ප්‍රොඩක්ට් සෝටින් එකයි ඒ වගේම ප්ලේජිනේෂන් එකයි කොහොමද මෙතනදී සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි බැලුවොත් එහෙම යූසර් එක පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී short buy කියලා මෙතනදී options දීලා තියෙනවා price low to high, price high to low, highest ratings, most customers. එතකොට මේ හැම එකකටම අපි යූස් කරගෙන තියෙනවා මේ හැම එකම අපි ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා කස්ටමර්ට ඕන විදිහට. වගේම අන්තිමට අපිට බලා ගන්න පුළුවන් මේ සෙලරට කොච්චර ප්‍රොඩක්ට්ස් තියෙනවද කියලා. එතකොට මෙතනදී රෙජිනේෂන් වලදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී මේ විදිහට ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා. එතකොට ෆස්ට් ඒ වගේම ප්‍රීවියස්, නෙක්ස්ට්, ලාස්ට් කියන ඔප්ෂන්ස් අපි මෙතනින් දීලා තියෙනවා. එතකොට මෙතනදී රෙජිනේෂන් එකත් එතනින් වෙනවා. මේ විදිහට තමයි අපිට යූසර් එක පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රොඩක්ට් සෝටින් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා සෙලර් තමන්ගේ ස්ටෝර් එකේ ප්‍රොඩක්ට්ස් ටික මෙතන කැටගරයිස් කරලා ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් අප්ලෝඩ් කරන පිළිවෙලට ඒ වගේම යූසර්ට පහසු වෙන විදිහට මෙතනින් ඔප්ෂන්ස් දීලා තියෙනවා sort options කියලා. එතකොට මෙතනදී latest, oldest ඒ වගේම price low, high ඒ විදිහට මෙතන ඔප්ෂන්ස් වගේක් දීලා තියෙනවා කස්ටමර්ට පහසු වෙන විදිහට. drop down select එකක් තමයි දෙන්නේ. එතකොට මේක user option එක select කරගන්නකොට තමයි මෙතනදී අපි JavaScript පැත්තෙන් update sort කියලා function එකක් call කරගෙන තියෙනවා. එතකොට ඒ function එක තමයි call වෙන්නේ මෙතනදී select on change එකත් එක්ක මෙතනදී ඒ function එක call වෙනවා. එතකොට මේක JavaScript එකට redirect කරනවා. එතකොට JavaScript එකෙන් storefront store එකට මේක page එක reload වෙනවා. public store එකේදී මේක ඇත්තටම page එක reload වෙනවා. එතකොට page එක reload වුණාට පස්සේ URL එක sort parameter එක තමයි මෙතනට add වෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් value එක අපි මෙතනින් read කරගන්නවා. එතකොට default එක මෙතනින් අපි දීලා තියෙන්නේ latest කියලා. එතන අපි newly add කරගෙන තියෙන products ටික තමයි display වෙන්නේ. එතකොට මෙතන අපි database query හරහා තමයි අපි දීලා තියෙන්නේ මේකෙදි short මොන options වලටද යන්නේ කියලා. එතකොට අපි මෙතනින් දීලා තියෙනවා newly එකකට නම් මෙතනින් created at descending order කියන එක. created at descending order කියන core එක. ඒ වගේ oldest නම් created at descending කියන order එකට. එතකොට price low නම් price එක ascending, price high නම් price එක descending විදිහට අපි මෙතන core database queries මෙතන add කරගෙන තියෙනවා. මෙතන database level එකකින් short වෙන විදිහට database එකකින් මේක shorting වෙන විදිහට තමයි අපි මේක set කරගෙන තියෙන්නේ. ඊට පස්සේ pagination එකට ගත්තොත් එහෙනම් pages වලට මේක කොහොමද බෙදෙන්නේ කියලා බැලුවොත් එහෙනම් seller-ට ඇත්තටම products ගොඩක් තිබ්බොත් page එක scroll කරගෙන පල්ලෙහාට යන්න වෙනවා. ඒ නිසා මෙතන pagination එකක් දැම්මම seller-ට පහසුයි. එතකොට pagination එකේදී අපි මෙතනදී දීලා තියෙනවා page එකකට products 6ක් display කරන්න කියලා අපි මෙතනදී variable එකක් අරන් තිනවා. ඊට පස්සේ මෙතනදී get current page එක. එතකොට දැන් තියෙන page එක එතකොට default අපි set කරගෙන තියෙන එක කියන default page එක සමාන 1ට කියන එක. ඊට පස්සේ අපි මෙතනදී offset එක calculate කරගෙන තියෙනවා. ඊට පස්සේදී මෙතනදී අපි database එකෙන් current page products වලට විතර අපි මෙතන database එකෙන් current page products විතරයි මෙතන අපි ගන්නෙ. database එකෙන් අපිට current page එකට අදාළ products එක විතරයි මෙතන ගන්න. ඒකට අදාළ current page එකට අදාළ different buttons වල colors අපි show කරගෙන තියෙනවා. ඊට පස්සේ buttons වලට අමතරව අපි next previous කියන options දීලා තියෙනවා.